සමාජය අපේ ඔළුවට දාපු ලොකුම බොරුවක් තියෙනවා. ඒ තමයි කවදා හරි දවසක ඔයා අසාර්ථක වුණොත්, ඔයා බිමටම සමතලා වෙලා වැටුණොත් ඒක තමයි ඔයාගේ අවසානය කියන එක. විභාගයක් පාස් වෙන්න බැරි වුණාම, විශ්වාස කරපු මිනිස්සු දාලා ගියාම, නැත්තම් පටන් ගත්ත දේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා ඔයා තනි වුණාම මිනිස්සු හිතනවා ඔයා පරාදයි කියලා. හැබැයි ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම සතන්කරුවා මුහම්මද් අලි කිව්වේ වෙනස්ම කතාවක්. එයා කිව්වා ඔයා පරාද වෙන්නේ ඔයා බිමට ඇදගෙන වැටුණු මොහොත නෙවෙයි. ඔයා ඇත්තටම පරාද වෙන්නේ ඔයා ආයෙත් නැගිටින එක ප්‍රතික්ෂේප කරපු වෙලාවේ කියලා. බිම වැටෙනවා කියන්නේ පරාජයක් නෙවෙයි. බිම වැටෙනවා කියන්නේ ජීවිතේ හැටි. පොඩ්ඩක් හිතලා බලන්න. අර බිමටම වැටුණු මොහොත ගැන. ඒ මොහොත මාරම අමාරුයි. තමන්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටිලා දරා ගන්න බැරි පීඩනයක් ඇවිත් පපුව හිර වෙද්දී ඔයාට ඇහෙනවා ඔයාගේම මොළය ඔයාට කොඳුරනවා. ඇති නේද? දැන් අතහැරලා දාමු. ආය නැගිටින්න ගියොත් ආයෙ රිදෙයි. ඒ නිසා බිම වැටිලා මිමු. ඒක ලේසි. ගොඩක් අය කියන්නේ ඒකයි. අමාරුම දවස මූණටම ආවම එයාලා බිම වැටිලාම ඉන්න තීරණය කරනවා. අනිත් අයට වාසනාව තිබුණා කියලා නිදහසට කරුණු හොය හොය අර කටුක යථාර්ථය ඇතුලේ එයාලා හැංගෙනවා. හැබැයි නියම සටන්කරුවෙක් අර 100ට එකක් වුණ වෙනස්ම જાතිය මිනිස්සු කරන්නේ ඒක නෙවෙයි. උන්ගේ ඇඟේ තියෙන්නේ අන්තිම ශක්ති බිඳුවත් ඉවර වෙලා පුපුව පෙලෙන්න වගේ රිදෙද්දිත් උන් ආයෙත් Tamanගේ ධනයිස් දෙකට වාරු දීලා බිමටම සමතලා වුණු Tamanගේ ඊගෝ එක අමතක කරලා ආයෙමත් නැගිටිනවා. ඔයාට ජීවිතේ කොතනක හරි වැරදිලා බිමටම වැටිලා ආයෙත් නැගිටින්න බෑ කියලා හිතෙන මොහොතක් ඇවිල්ලා තියෙනවා නම් අදින් පස්සේ මතක තියාගන්න. වැටෙන එක ඔයාගේ වරදක් නෙවෙයි. හැබැයි එතරම් වැටිලා ඉන්නවා කියන්නේ ඔයා ඔයාටම කරගන්න ලොකු ද්‍රෝහිකමක්. තමන්ගේ වැරදි වහගන්න ලේසි පාරවල් හොයන බිම වැටිලා අනුන්ට බනින දුර්වල මිනිස්සු අපිත් එක්ක එකතු වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි දරා ගන්න බැරි වේදනාවක් ඇතුලේ වුණත් ආයෙත් දත් මිටි කාගෙන අඳුර මැදින් හිට ගන්න ලෑස්ති ඒ කටුක යථාර්ථය තමන්ගේ පන්නරේ කරගත්ත නියම සටන්කරුවෝ විතරක් අපිත් එක්ක එකතු වෙන්න. අපි බලමු ජීවිතයට නොටවුට්ටලත් ආයෙත් රින් එක මැද්දට එන්න ලෑස්ති කී දෙනෙක් ඉන්නවද කියලා. බිම වැටෙන එක පරාජයක් නෙවෙයි. හැබැයි නැගිටින්න නැති එක තමයි නියම පරාජය. ඔයාගේ දුර්වලකම මරා දාන්න. Kill your weakness.